ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ප්ලාස්ටික් ප්‍රශ්නයෙන් හින්දා වැඩියෙන්ම අසාධාරණට ලක් වෙලා තියෙන්නේ ප්ලාස්ටික් නොවන බඩු හදන අපේ අහිංසක මිනිස්සු. ඒ මොනවද කියලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා වේවැල් දෙනියට ගියොත් වේවැල් දෙනියේ තියෙන වේවැල් බඩු, එතකොට ලී බඩු, එතකොට පන් බඩු, අපේ කොස්ස, ඉදල, මල් පෝච්ච මේ හැමදේම ප්ලාස්ටික් වලින් හැදෙන තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. හැමතැනම තියෙන ප්ලාස්ටික්. එතකොට අපි මේ ප්‍රශ්නේ දිහා හොඳට බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් ප්ලාස්ටික් ප්‍රශ්නේ හින්දා ලංකාවේ සාම්ප්‍රදායික මිනිසුන්ගේ ආදායම් මාර්ගය තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් මේ අහිංසක මිනිස්සු තව විදිහකින් කිව්වොත් හඬක් නගන්න විදියක් නැති මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න zero plastic NISD එකේ zero plastic සංගමය අලුත්ම විදිහේ වැඩක් පටන් අරන් තියෙනවා. මේකෙදි මේගොල්ලෝ සෝෂල් මීඩියා හරහා සමාජ මාධ්‍ය හරහා මේ තාරුණ්‍ය මේ ප්ලාස්ටික් නොවන බඩු හදන මිනිස්සු හොයලා ඒගොල්ලෝගේ ප්‍රශ්න වලට විසඳුම් දීලා මේ වෙනුවෙන් මේ බඩු ප්‍රවර්ධනය කිරීම, මේ කට්ටිය ගැන තොරතුරු සමාජගත කිරීමේ මහා ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා ඔගොල්ලෝ සියලු දෙනා සහයෝගය දෙන්න, මේ බඩු ප්‍රවර්ධනය කරන්න මේගොල්ලෝ ගන්න උත්සාහයට සියලු දෙනා එකතු වෙන්න කියන ආරාධනය කරමින් මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා මම NISD එකේ සියලුම zero plastic දෙනා වෙනුවෙන් සුබ පතනවා.